මට නම් ලොකු කැම එකක් තියෙනවා ඉන්දියා පාකිස්තාන් ඉංග්ලන්ඩ් ඔස්ට්‍රේලියා තමයි ඉතින් මොනවද ඔයාල එකත් එක්ක සෙමි ෆයිනල් එකක් එන්න chance එකක් ගොඩක් මුලින් මම හිතන්නේ ටූර්නමන්ට් පටන් ගද්දී මම හිතන්නේ ගොඩක් අය දේවල් කිව්වා. ඉතින් ක්‍රිකට් අපිත් එක්ක හපු කට්ටියත් කිව්වා ඔස්ට්‍රේලියා සෙමි ෆයිනල් එක එනවා කියන එක. ඉතින් අද අපි පෙන්නුවා අපි කොතනද ඉන්නේ කියලා. ශ්‍රී ලංකාව සෙමිෆයිනල් එන්නේ නෑ. ඕස්ට්‍රේලියාවයි එන්නේ. බානුක රාජපක්ෂගේ කතාවට කුසල් මෙන්ඩිස්ගෙන් සැල පිළිතුරක්. ලෝක කුසලානේ ගහපු මැච් තුනේදීම බින්දු ගහපු අභිෂේක් ශර්මා T20 ශ්‍රේණිගත කිරීම වල තවමත් පිතිකරුවන්ගේ පළමු ස්ථානයේ සිටියේදී 53ක් ගහපු අපේ කුසල් මෙන්ඩිස් 12 වෙනි ස්ථානයේ සිට 13 වෙනි ස්ථානය දක්වා පහළ බසී. එයට හේතුව කුමක්ද? ලසිත් මාලිංගගේ පුහුණුකරු ධූරය තවත් දීර්ඝ වෙයි. ඉතින් බානුක රාජපක්ෂ විසින් ප්‍රසිද්ධ මාධ්‍යවේදී ලහිරු සමග පැවති සාකච්ඡාවකදී ලහිරු විසින් අසන ප්‍රශ්නයකට උත්තර දෙමින් පවසන්නේ සෙමි ෆයිනල් එන රටවල් 4 වන්නේ ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් බවයි. ඉතින් ඔහු එහිදී ශ්‍රී ලංකාව අව탁සීරුවෙන් කතා කරන අතර ඒට සුපිරි පිළිතුරක් කුසල් මෙන්ඩිස් විසින් ලබා දෙනු ලබනවා. ඕස්ට්‍රේලියානු තරගයේ අවසාන වීමෙන් පසු මාධ්‍ය වේදිකේකට කුසල් මෙන්ඩිස් පිළිතුරු දෙන්නේ ලෝක කුසලානේ පටන් ගද්දී අපිට ගොඩක් අය එක එක ඒවා කිව්වා. අපිත් එක්ක එකට ක්‍රිකට් ගහපු අයත් කිව්වා ඕස්ට්‍රේලියාව සෙමි ෆයිනල් එනවා කියලා. ඉතින් අපි අද යාලට පෙන්නුවා අපි කොතනද ඉන්නේ කියන එක යනුවෙන් කුසල් මෙන්ඩිස් ආඩම්බරෙන් රිටර්න් එක දුන්නා. ඉතින් ICC ශ්‍රේණිගත කිරීම වල යාවත්කාලීන වීම ඊයේ සිදු වූ අතර එහි පළමු ස්ථානයේ සිටින අභිෂේක් ශර්මා විසින් ලෝක කුසලානේ ක්‍රීඩා කෙරූ තරග තුනේදීම බින්දුවෙන් අවුට් වුවද ඔහුගේ රෑන්කින් වල වෙනසක් සිදු නොවුනද 53ක් පිටම ගැසූ කුසල් මෙන්ඩිස් 12 වෙනි ස්ථානයේ සිට 13 වෙනි ස්ථානය දක්වා පහළ බැස්සේ කෙසේද? තවද ලසිත් මාලිංග බෝලින් පුහුණුකරු ධූරය සඳහා පැමිණියේ ලෝක කුසලානේ පළමු වටේ තරග සඳහා පමණක් වන අතර ඕසි සමාජ මාධ්‍ය ගිණුමේද දමා තිබුණේ මේ ආකාරයටයි. කාලය අවසන් වීගෙන එනවා. දැන් එයාලට තනියම යන්න පුළුවන්. ඔයාලා හැමෝම එයාලත් එක්ක ඉන්න යනුවෙනි. නමුත් ලසිත් මාලිංගගේ පුහුණුකරු ධූරය දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ. ඉතින් බානුක රාජපක්ෂගේ කතාවට කුසල් මෙන්ඩිස් දුන්නු සුපිරිම රිටර්න් පිළිතුර ගැන ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.